අපි අද බලමු sign out එක හදාගෙන තින්නේ කොහොමද කියලා. මුලින්ම අපි home page එකට ගිහිල්ලා බලමු. දැන් මේ ඔයාලට පේන්න තියෙන්නේ මගේ home page එක. දැන් මම seller කෙනෙක් විදියට අපේ project එකේ shop එකට log වෙලා දෙන්නේ. අපි දැන් බලමු මෙතනින් sign out වෙලා. හරි. sign out button එක click කරපුවම අපි නැවත sign in page එකට වැටෙනවා. අපි දැන් බලමු මේකේ coding part එක කොහොමද තියෙන්නේ කියලා. මුලින්ම මම header.php කියන ෆයිල් එකේ sign out කියන බටන් එකට process/logout process.php කියන ෆයිල් එක කෝල් කරගෙන තියෙනවා. අපි දැන් logout process.php කියන ෆයිල් එකට ගිහිල්ලා බලමු ඒකේ coding part එක මම කොහොමද කරගෙන තියෙන්නේ කියලා. මුලින්ම මම PHP session එකක් start කරගෙන session වල තියෙන data ඔක්කොම empty කරගෙන තියෙනවා. ඊට පස්සේ මම session destroy එක හරහා server side එකේ තියෙන session ඔක්කොම delete කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ code වලින් කරගෙන තියන්නේ අදාළ cookie ටික delete කරගන්න එක. ඊට පස්සේ මම මේ code එකෙන් කරගෙන තියන්නේ logout වෙලා ඉවර වුණ user index.php කියන page එකට යවන එක. අපි දැන් කතා කරේ sign out කියන එකේ processing part එක වෙලා තියෙන්නේ කොහොමද කියලා. මේ project එකේ ඊටු ටිකක් අරගෙන අපි නැවතත් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.